සත්ත්ව කරත්තවල නැගලා ගමන් බිමන් යනකොට මිනිසුන්ගේ හැමදාම තිබුණු සිහිනයක් තමයි කොයි විදියටද ස්වයංව බලගැන්වෙන වාහනයකුත් එක්ක ගමනක් යන්න කියලා. මේ සත්තුන්ගෙන් එහා පැත්තට ගිය යන්ත්‍රයක මාර්ගයේ වාහනයක ගමන් කරවන්න වාහනයක් ක්‍රියාත්මක කරවන්න හුඟක් මිනිසුන්ගේ සිහිනයක් තිබුණා. මේ සිහිනය සැබෑවක් කරගන්න එක යෝධ පුරුෂයෙකුට පුළුවන් වුණා. ඔහු තමයි කාල් බෙන්ස්. කාල් පුංචි කාලේ ඔහුගේ පියා මිය ගිය අවුරුදු 2ේදී පියත් ඉංජිනේරුවෙක්. ඔහුට පාසල් යන කාලෙදිම ඊට පස්සේ පාසල ඉවර වෙලා පොලිටෙක්නික් එකට යන කාලෙදී තමන්ට අධ්‍යාපනය හදාරනවට අමතරව මොනවා හරි වැඩක් කරන්න සිද්ධ වුණා. ඒ උපය ගන්න තරම් මුදලක් ඔවුන් ගාව තිබුණ නැති නිසා, ජීවත් වෙන්න ආදායමක් තිබුණ නැති නිසා මේ ලබාගත් දේ පාසලෙන් ලබාගත් අධ්‍යාපනයයි මේ බාහිරව ලබාගත් අධ්‍යාපනයයි දෙක එකතු කළා. ඔහු ලොකු සිහිනයක් තිබුණා මෝටර රථයක් නිෂ්පාදනය කරන්න. ඔහු මේ සඳහා පටන් ගත්තා තමන්ගේම කර්මාන්ත ශාලාවක්. මේ කර්මාන්ත ශාලාව පටන් අරගෙන ජර්මනියේදී තව පාර්ට්නර්ස්ලා දෙන්නෙකුත් එකතු කරගෙන මේ දේ කරගෙන යනකොට ඔහු කරපු හැම නිර්මාණයක්ම අසාර්ථක වුණා. අන්තිමේදී ණය ගෙවා ගන්න බැරුව ඉතාමත්ම ලොකු ණයකාරයෙක් බවට පත් වුණා. ඔහුගේ කර්මාන්ත ශාලාව අසාර්ථකත්වයේ මූලික අඩිතාලමක් වුණා. අසාර්ථකත්වයේ පිළිබඳ සංකේතයක් වුණා. මේ වෙලේ තමයි කාල්ට ඔහුගේ පෙම්වතිය හමු වුණේ. ඔහුගේ පෙම්වතිය පොරොන්දු වුණා කාල්ට මම ගෙනලා දෙන දෑවැද්දත් එක්ක ඔයා ආයෙත් මේ දේ පටන් ගන්න කියලා. පෙම්වතිය කසාද බැඳලා ඒ දෑවැද්දත් යොදලා පටන් ගත්ත වාහනයක් හදන්න. මේ වාහනය ඇත්තටම කිව්වොත් මෝටර වාහනයකටත් වැඩිය මෝටරයක් හයි කරපු ට්‍රයිසිකල් එකක්. රෝද 3ක වාහනයක්. මොකද ඉස්සර කවදාක්වත් මිනිස්සුන්ට පුළුවන් කමක් තිබුණේ නැහැ, සිහිනයක් තිබුණේ නැහැ. එක ඉස්සරහා වාහන දෙකම ටයර් දෙක එකම විදියට දෙපැත්තට හරවන්න පුළුවන් මේ. හැබැයි කාල් බෙන්ස්ට මේ තාක්ෂණයත් හොයාගන්න පුළුවන් වුණා. ඔහුගේ මෝටර රථයක් හැදුවා කියන දේ පිටිපස්සේ තියෙන්නේ අලුත් එක නිෂ්පාදනයක් විතරක් නෙමෙයි. අද දවස දක්වාම මෝටර වාහනයක පදනම් වෙලා තියෙන විශාලම මූලධර්ම ප්‍රමාණයක් ඔහු විසින් ලෝකෙට හඳුන්වා දුන්නා. වාහන රෝද 3ක වාහනේ රෝද 4ක් දක්වා කිරීම, ඒ විතරක් නෙමෙයි බැටරියක් මගින් පණ ගැන්වීම, යන්ත්‍රයක් පණ ගැන්වීම, මේ වගේ හැම දෙයක්ම කරන්න පුළුවන් කමක් හම්බුනේ. ඔහු දැකපු සිහිනය හැබෑ කරගන්න අනිත් සියලුම බාධාවල් අභිබවා දිගට ගියේ හින්දා. ඒ වගේම ඔහු කවදාකවත් තමන් හදපු මුල් නිර්මාණයෙන් සන්තෝෂ වෙලා නිකන් හිටියේ නෑ. ඔහු මිය යන තුරුම අලුත් දේවල් නිෂ්පාදනය කරා. අදටත් මෝටර රථ වාහන මෙච්චරට ලෝකේ දියුණු වෙලා තියෙන්නේ මේ අඛණ්ඩ වර්ධනය නිසා. ඔබේ මෘදුකාංගයේ අඛණ්ඩ වර්ධනය